ඔන්න එතකොට පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ හොස්පිටල් එකට වෙලා ඉන්න ක්ලාස් රැප් සහ එයාගේ යාළුවෝ කට්ටියව. මේ වෙලාවේදී ක්ලාස් රැප්ගේ කණ්ඩායමේ දෙන්න ක්ලාස් රැප්ට ස්තුති කරනවා එයාලව බේරගත්ත එකට. ක්ලාස් රැප් කියනවා මම නෙමෙයි. අපේ වාසනාවට තමයි හොකාගේ ඒ කිට්ටුව හිටියේ. ඒක නිසා අපි බේරුණා කියලා. මේ වෙලාවේදී ශිනෝසෙන් සිරන් දුක් වෙනවා එයාගේ අදහස නිසා ළමයින්ට කරදරේ වැටෙන්න උනා කියලා. ඒත් චොචෝනන් කියන්නේ දුක් වෙන්න එපා සර් ඔයා නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. මේ වෙලාවේ ඉවාප් කියනවා කොහොම හරි මිනිස්සු අමුතු විදියට හැසිරෙන සිදුවීම් නිතරම සිද්ධ වෙනව නේද කියලා. මේ වෙලාවේ ඩින්කිත් කියන්නේ මටත් ඒක හරියටම කියන්න තේරෙන්නේ නෑ. ඒක මගේ ඇඟට ආවම මට ලොකු කේන්තියක් ආවා කියලා. එතකොටම මෙටල් උත්තර දෙන්නේ ඔව් එකපාරටම තද උණක් වගේ දැනුණා. එතකොටම ඉනෝජි කියනවා යම ලෙඩක් ගැන නම් මම මීට කලින් අහලා නෑ කියලා. එතකොටම සුමරි කියනවා කොහොම හරි මට එච්චර තුවාලයක් උනේ නැහැනේ ඒක නිසා කමක් නැහැ කියලා. මේ වෙලාවේ ඩින්කි බොරුටෝයි අනිත් කට්ටියයි කොහෙද කියලා අහනකොට මෙටල් කියන්නේ ක්ලාස් රැප් අමාරු නිසා මේ වෙලාවේ බොරුටෝයි අනිත් අයයි නැති එකම තමයි හොඳ කියනකොටම එක සැරේටම බොරුටෝ දොරත් අරගෙන මෙටල්වත් අල්ලු කරගෙන ක්ලාස් රැප් ඔයා හොඳින්ද කියාගෙන එයා ළඟට යනවා. මේ වෙලාවේ සුමරි කියනවා ඔව් මම හොඳින් කියලා. බොරුටෝ අහනවා ඔයාට හොඳටම විශ්වාසද හොඳින් කියලා. එතකොට මෙටල් නම් කියනවා මට නම් විශ්වාසයි මම නම් හොඳින් නෙමෙයි කියලා. මේ වෙලාවේ බොරුටෝ මම හැමදේම අවුල් කරා කියලා සුමරි ඉස්සරහ ඔළුව නමනවා මට සමා වෙන්න මම නිසා සිද්ධ වෙච්ච දේවල් වලට කියලා. ඒත් සුමරි නම් කියන්නේ ඔයා දුක් වෙන්න එපා මේක ඔයාගේ වැරද්දක් නෙමෙයි කියලා. නෑ ඔයා වැරදි කියලා බොරුටෝ කියනකොටම තව කෙනෙක් වයින්නවා ඔයා ක්ලාස් රැප් බය කරන්න හදනවා එයාට විවේකයෙන් ඉන්න දෙන්න කියලා. මේ වෙලාවේදී බොරුටෝ මම ඇත්තටම කියලා කියනකොටම සාරදා බොරුටෝ ඇදගෙන යනවා ഘോഷාකාරී අමුත්තන්ට මෙතනට අවසර නෑ කියලා. පේන විදිහට බොරුටෝ ඉන්නේ සිද්ධ වුණ දෙයට ටිකක් අවුලෙන් වගේ. චිකඩායි කියනවා ඔයාටම දැනගන්න එපා මේ සිද්ධ වෙච්ච දේවල් වලට ඔයාගේ වැරද්දක් නෑනේ කියලා. ඒත් බොරුටෝ කියන්නේ මම මේ ඩිලිවරි ටික පරිස්සමෙන් දුන්නා නම් අද අපිට දවස පුරාම මුර සංචාරයේ යෙදුණා නම් අපිට යාළව කලින්ම දකින්න තිබ්බා. චිකඩායි කියනවා සමහර විට ඔයා කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. ඒත් කියලා කියනකොටම බොරුටෝ කියාගෙන නරුටෝ මෙතනට එනවා. මේ වෙලාවේ ශිකඩායි නරුටෝට ස්තුති කරනවා එයාලගේ පන්ති නායිකාව බේරගත්ත එකට. බොරුටෝ නරුටෝගෙන් අහනවා ඔයත් හොල්මන පස්සෙන් යනවා නේද තාත්තේ? ඔයා මොනවා හරි දන්නවා නම් අපිට කියන්න කියලා. ඒත් මේ වෙලාවේ නරුටෝ කරන්නේ බොරුටෝගේ කණෙන් ඇදන් යන එක. බොරුටෝ නගෑ ගහනවා මේ මගේ කණෙන් ඇදගෙන යන වෙලාවක් නෙමෙයි කියලා. නරුටෝ බනිනවා කටවහගෙන මාත් එක්ක එන්න කියලා. මෙයාලා කරන්නේ කාමරයකට යන එක. බොරුටෝ නම් කන අල්ලගෙන කියනවා ආව් ඒක ඇත්තටම රිදෙනවා කියලා. ඊට පස්සේ බොරුටෝ කියනවා පොඩ්ඩක් ඉන්න මේ ඉන්නේ. නරුටෝ කියනවා ඔව් මේ ඔයාලගේ පන්තියේ ළමයින්ට පහර දුන්න පුද්ගලයා. නරුටෝ කියන්නේ එයාගේ ඇඟේ චක්‍ර සම්පූර්ණයෙන්ම වගේ ක්‍රියාවිරහිත වෙලයි තියෙන්නේ. අහන්න මේ සිදුවීම් වලදී ඔයා ආරක්ෂිතව හිටිය එකම හේතුව වාසනාව එච්චරයි. මේක තවදුරටත් ළමයින්ට රහස් පරීක්ෂක සෙල්ලම් කරන්න තියෙන දෙයක් නෙමෙයි කියලා. කියද්දිම බොරුටෝ කෑ ගහනවා ඔව් මම මේක දන්නවා කියලා කියනකොටම නරුටෝ කෑ ගහනවා නෑ ඔයා සැබෑ සටනක භයානකකම දන්නේ නැහැ කියලා. මුලින්ම ඇකඩමියෙන් ග්‍රැජුවේට් වෙලා ඉන්න. ඊට පස්සේ අපි මේ ගැන කතා කරමු. එතකොටම බොරුටෝ අහනවා මොකක්ද? අයියෝ තාත්තා ඒක හරිම අසාධාරණයි කියලා. මේ වෙලාවේ මෙතනට ආපු ශිනෝ කියනවා බොරුටෝ සහ අනිත් කයි කරේ රැකියා ස්ථානයේ අධ්‍යක්ීම් ගත් එක විතරයි. එයාලා වැඩ කළේ මම කියපු විදියට. මම හරි නේද බොරුටෝ කියලා. නරුටෝ කියනවා බලන්න ශිනෝ එයා තාම පොඩි ළමෙක්. එයා තේරුම් ගන්න තාම පොඩි වැඩි. ඒ වෙලාවේ ශිනෝ කියනවා ඔයා හරි ඇති. ඒත් තාමත් ඒක අපේ කාලේ විතරයි. ඒත් මේක වැඩිහිටියෙකුට වඩා දරුවෙක්ට දෙයක් කරන්න පුළුවන් කියලා දරුවෙක්ට පෙන්වන්න පුළුවන්. එයාලට වැඩිහිටියෙක් වගේ සැලකුවොත් විතරයි. හරි මම ඇකඩමියේ සෙන්සර් විදිහට මට හොඳ අදහසක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් බොරුටට මොනවද කරන්න පුළුවන් මොනවද බැරි කියලා. නරුටෝ කියනවා හරි එහෙනම් ඔබ ඒත් ඉගැන්වීමට ඇති නිසා මම ඒක ඔයාට බාර කරන්නම් කියලා නරුටෝගේ ෂැඩෝ ක්ලෝන් එක මෙතනින් නැති වෙලා යනවා. මේ වෙලාවේ බොරුටෝ කියනවා දුක් වෙන්න එපා මොන දෙයක් වුණත් අපි මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. ශිනෝ කියන්නේ මේක වැරදිට තේරුම් ගන්න එපා. මම ඔයාලට කිසිම දෙයක් විසඳන්න කිව්වේ නැහැ. ඒත් ඔය තුන්දෙනා මාව බේරගත්තා. ඒක නිසා මම තවදුරටත් ඔය තුන්දෙනාට පොඩි ළමයි විදිහට සැලකන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ ශිකඩායි බොරුටට කියනවා ශිනෝ සෙන්සි අපි ගැන ලොකු විශ්වාසයක් තියලා තියෙනවා කියලා. බොරුටෝ කියනවා ඔව් අපි මුලින්ම ට්‍රේන් වෙමු. ඊට පස්සේ අපිට පුළුවන් ගෝස්ට් අල්ල ගන්න කියලා. මෙන්න මේ වෙලාවේ තමයි මෙයාලට මතක් වෙන්නේ එයාලා වැඩ කර ඉන්න අතරමක තමයි ආවේ කියලා. මෙයාලා ඉතින් ඉක්මනටම එතනට යනවා.
මෙයාලා වැඩ කරන තැනට ගියාම ප්‍රධානියකින් දැනගන්නවා මෙයාලා නැති වුණත් අයවර තනියම වැඩ ටික ඉවර කරලා තිබ්බ නිසා ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. ඉතින් ඒක නිසා ළමයි තුන්දෙනාම ටයර් ළඟට ගිහිල්ලා වෙච්ච දෙයට සමාව ඉල්ලලා ඒ වගේම උදව් කරපු එකටත් ස්තුති කරනවා. ටයර් කියන්නේ එකට කමක් නැහැ. ඔයාලා යන්න නැති වැදගත් වැඩකටනේ. අනිවාර්යෙන්ම ඔයාලට මොකක් හරි උදව්වක් ඕන වුණොත් මම පුළුවන් විදිහට උදව් කරන්නම් කියලා. ඊට පස්සේ ටයර් කියනවා ඔන්න අපිට දැන් කරන්න තියෙන්නේ දෙවෙනි වැඩේ. බොරුට අහනවා කලින්කට වඩා වෙනස් දෙයක්ද කරන්න තියෙන්නේ කියලා. ටයර් කියන්නේ අපේ තැපැල් පද්ධතිය කණ්ඩායම් 4කට බෙදලා තියෙනවා වගේම අපි දින ප්‍රථම මාර්ග 4කින් තැපැල් බෙදා හැරීම සිදු කරනවා. එලයි බොරුට මේක කොහොමද බලන්නකො කියලා එයා කරන යාගේ ෂැඩෝ ක්ලෝන් මවන එක. ඒත් ඉතින් මේ වැඩේ නම් හරියන්නේ නෑ. මේ ක්ලෝන් එකිනෙකා එක රණ්ඩු කරගන්න ගන්න නිසා බොරුටට මේ ක්ලෝන් ටික අයින් කරගන්න වෙනවා. අන්න ඉතින් ඒ අනුව මේ යාළුවෝ කට්ටියට බෙදලා යන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ හොස්පිටල් එක. සුමරිට කලින් එයාගේ කණ්ඩායමේ අනිත් දෙන්නට යන්න වෙනවා. එයාලට හොඳ වෙච්ච නිසා. එයාලා මෙතනදී සුමරි ළඟට ඇවිල්ලා කියන්නේ ඔයාලට කලින් යන්න වෙන එකට සමාන වෙන්න කියලා. සුමරි කියනවා දුක් වෙන්න එපා. ඔයාලා යන්න ඔයාලගේ දෙමව්පියෝ ඇවිල්ලා ඇතිනේ කියලා. ඉතින් යාළුවෝ දෙන්න මෙතනින් යනවා. ඊට පස්සේ සුමරි ඇඳෙන් බැහැලා එයාලා දෙමව්පියොත් එක්ක ඉන්න විදිය දිහා බලාගෙන ඉන්නවා. අපිට ඊට පස්සේ පෙන්නන්නේ බොරුට තැනකට ගිහලා කෑ ගහනවා අපි මේ කිවර ඉක්මනට ආවෙ වැඩ පටන් ගමු කියලා. ඒත් චිකඩායිලා අහන්නේ තාම මිට්සු කියාවේ නැහැනේ එයා එනකන් ඉන්න ඕනේ කියලා. දැන් මේ වෙලාවෙදී මෙතනට මිට්සු කියනවා. මිට්සු කියන්නේ පේන විදිහට නම් ආයමත් ගෝස්ට් ඇවිල්ලා වගේ කියලා. ඉතින් මේ යාළුවෝ කට්ටිය ඉක්මනට මේ තැනට යනවා. මේ වෙනකොටත් ඒ ස්ථාන විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. මේ වෙලාවේ සායි එතනට පහර දීම් සිද්ධ වෙච්ච ස්ථාන දිහා ටිකක් වෙලා බලන් ඉන්නවා. ඒ වගේම අපිට පේන්නනවා බොරුටෝ යාගේ යාළුවෝ දෙන්නත් මෙතනට එනවා. ඔන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ එදා රෑ. නාරුටෝ මෙතනට ඇවිල්ලා සායිගෙන් අහනවා මම දැන් රාමෙන් කන්න යනවා. ඔයත් එනවද කියලා. සායි කියනවා බෑමට මේක අද ඉවර කරගන්න. කියන්නේ ඔයාම ඕනාට වඩා මේකට තල්ලු කරගන්නවා වගේ නේද සායි? මේ සිදුවීම් වල පදනමට ඔයා සම්බන්ධ වුණත් මේ සිද්ධ වෙන දේට ඔයා සම්බන්ධ නැහැ. කොහොමත් ඔයා මේ හැම දෙයකටම වග කියන්න ඕනේ නැහැ. හරි කමක් නැහැ. නාරුටෝ මෙතනින් යන්න හදනකොට සායි කියනවා මේකට කෙනෙක් සම්බන්ධ නම් මම එයාට ඉක්මනින්ම උදව් කරන්න කැමතියි. මොකද එයා මේ වැරදි මතවාදයකට යටත් වෙන්න ඕනේ නැහැ. හරියට මම හිටපු විදිහට. එහෙම කියද්දි නාරුටෝ hina වෙලා මෙතනින් යනවා. අන්න අපිට ඊට පස්සේ පේනන්නේ ඊට පහුවෙන්ද බොරුටෝ තනකට දුවගෙන ගිහින් කියනවා අයියෝ අපි අදත් පාරක්කුයි කියලා. ශිකඩායි නම් කියන්නේ මේක පස්වෙනි වතාව කියලා. මේක හැමතිස්සම වෙන්නේ අපි යන මාර්ගයට ටිකක් ඈතින්. ආයෙමත් එහෙම වුණා. ඇයි හැමතිස්සම මේ බොරුටෝ ඔයාගේ අනුමානය හරි වෙන්න පුළුවන්. ඒක හරිම පුදුමයි. මේක බලනකොට මට දැනෙනවා අපි දිහා කවුරු හරි බලන් ඉන්නවා වගේ. ඔයා කියන්නේ හොල්මන කියලාද? අපි දැන් අනුමානය කරනවා විතරයි. අපි සෑම මාර්ගයම එකම වෙලාවෙ යා යුතුයි. බොරුටෝ කියන්නේ මගේ තාත්තා වගේ මටත් ෂැඩෝ ක්ලෝන් හදන්න පුළුවන් වුණා නම් ඒක හොඳයි කියලා. මේ වෙලාවේ ශිකඩායි කියනවා මට හිතුණා මම ඒක නිසා කලින්ම උදව් ඉල්ලුවා කියලා. ක්ලාස් ට්‍රැප් එක කරදරයක් වුණාට පස්සේ අපි කොහොමද බලන් ඉන්නේ? මේ වෙලාවේදී බොරුටෝ අහනවා හරි ඒත් ඉතින් ඔයාලගේ මේ විෂන් වලට මොකද වුනේ කියලා. මේ වෙලාවේදී කියනවා අපි ඔයාලා වගේ නෙමෙයි. අපි කලින්ම වැඩේ ඉවර කරලායි තියෙන්නේ. ඊට පස්සේ චොචෝ කියනවා හරි එහෙනම් දැන් කරන්න තියෙන්නේ මොකද්ද? ප්ලෑන් එක කියන්න කියලා. බොරුටෝ කියනවා හරි එහෙනම් කරන්න තියෙන්නේ මේකයි අපි කට්ටියම බෙදලා යන්න ඕනේ. මොකක් හරි අමුතු දෙයක් දැක්කොත් අනිවාර්යෙන්ම කියන්න කියලා. මේ වෙලාවේ ශිකඩායි අහනවා ඉවා ඔයාට මම ගේන්න කියපු දේවල් ගෙනාවද කියලා. ශිකඩායි කියනවා මොකක් හරි අමුතු දෙයක් දැක්කොත් මේක පාත්තු කරන්න අපි දුමෙන් අඳුර ගන්නම් කියලා. මේ වෙලාවේදී බොරුටෝ නම් ගොඩක් සතුටින් එන්නේ මේක නම් ඇත්තම මිෂන් එකක් කියලා. බොරුටෝ කියනවා හරි එහෙනම් කට්ටියම ලෑස්ති නේද? හැමෝම දැන් වැඩේට බහිමු කියලා. මෙන්න මේ අතරේදී මේකේ ප්‍රධානියත් එක සැරේට මෙයාට කෑ ගහගෙන එනවා. ඔයාලා මොනා කරනවා කියලාද මෙතන හිතන්නේ කියලා. එක් කිය බයින්න ගන්නකොට මෙයාට සද්දයක් ඇහෙනවා. ඒ මිනිස්සයා පිටිපස්සේ හැරිලා බලනවා කවුද ඔතන ඉන්නේ කියලා. අපිට එතකොටම පෙන්වන අර නිල් පාට එළිය මෙයාට ඇටැක් කරනවා. මෙයාගේ අතේ තියෙන පෝස්ට් කාඩ් ටික බිම වැටෙනවා. එතකොටම අපිට පේනවා මේ මිනිස්සගේ එහා පැත්තේ නිල් පාට එළියත් එක්ක තවත් මිනිස්සෙක් හිටගෙන ඉන්නවා. මට මේ රැකියාව කළා ගොඩක් මහන්සිය කියේ ඒ මිනිස්සයා තිබ්බ බඩු ටික ඔක්කොම ඇදලා දාන්න පටන් ගන්නවා. හොඳටම ඇති මට හොඳටම මහන්සිය කියලා මේ මිනිස්සයා හොඳටම කෑ ගහන්න ගන්නවා. වගේ මර වෙස්මුණක් දාගෙන හිටපු කෙනත් මෙතනට ඇවිල්ලා මෙයාට ඇටැක් කරන්න හදනකොටම බොරුටෝයි කට්ටියයි කියනවා හරි එහෙනම් අන්තිමේදී ඔයාව හොයාගත්තා කියලා. ඒ වෙලාවේදී අර මිනිස්සයා අහනවා ඔයා කොහොමද දැනගත්තේ කියලා.
බොරුටෝ කියනවා ඒක ලේසි. අපේ චලනයන් නිරීක්ෂණය කරන බව අපිට තේරුණාට පස්සේ ඒ අවතාරයේ හසුරවන පුද්ගලයෙක්ම වෙන්න ඕනි කියලා අපි දන්නවා. ඉතින් අපි එයාලට විශ්වාසය කරන්න සැලැස්සුවා අපේ යාළුවෝ හැම මාර්ගයකම ස්ථානගත වෙලා ඉන්නවා කියලා. මුළු ගමම සෝදිසියෙන් ඉන්නවා කියලා. ඒ කියන්නේ ඉතුරුලා තියෙන එකම ස්ථානය මෙතන සැපර් කාර්යාලය විතරමයි. ඔයා ඒක හොයාගත්ත තැන අපි බලාපොරොත්තු වුණ විදිහටම ඔයා පෙනී හිටියා. එතකොටම මේක ප්‍රධානියා ආයමත් අමුතු විදිහට හැසිරෙන්න ගන්නවා. මේක ප්‍රධානියගේ කෑගැහීමත් එක්ක මෙතන ලොකු සුළඟක් ඇති වෙනවා. හැමදේම පාවෙන්න ගන්නවා. මේ ප්‍රශ්නේ අද මෙතනින් ඉවරයි කියලා බොරුටෝ ඉක්මනටම ඒ මිනිස්සයා ඉන්න තැනට යනවා. එතකොට මර වෙස්මුණ දාන් හිටපු මිනිස්සයා මෙතනින් පැනලා යනවා. බොරුටෝගේ මූණට අමුතු හිනාවක් එනවා. එක සැරේටම බොරුටෝගෙන ආපු සංඥා කුරු එක සැරේට මේ මිනිස්සයාගේ ඉස්සරහට ඇවිල්ලා වැටෙනවත් එක්කම යාළුවා කට්ටියම මේ රටේට මතුවෙන්න ගන්නවා. යාළුවෝ කට්ටිය කියනවා අපි ඔයා එනකන් තමයි බලන් හිටියේ කියලා සටනට ලෑස්ති වෙනවා. එතකොටම අපිට පේන්නනේ පෝස්ට් ඔෆිස් එකේ සිද්ධ වෙන දේ. ඒ මිනිස්සයා හැමදේම කෑ ගහලා මෙතන කුණාටුවක් වගේ ඇති කරලා හැමදේම තන තන වෙසික් කරලා තියෙන්නේ. බොරුටෝ ශිකඩයිත් පැත්තකට වෙලා මොකද කරන්න කියලා කල්පනා කරනවා. බොරුටෝ ඉක්මනට එතනට ගිහිල්ලා එයාගේ ෂැඩෝ ක්ලෝන් මාවල ෂුරිගන් වලින් පහර දෙන්න ගන්නවා. ඒත් ඒ ප්‍රධානියා එයාගේ කොළ හරහා ඒව පාලනය කරගන්නවා. මේ වෙලාවේ මෙතනට ඉව ඇතුළු කට්ටිය නිසා මෙයාට ස්ටයිල් ජුට්සුව හරහා බේරෙන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේදී යාලා බොරුටෝට කියන්නේ අපිට යාර ලං වෙන්නවත් බැරුව මුකුත් කරන්න බෑ කියලා. පහර දෙන ලියුම් කවර අතර එක පාර්සලයක් බිම වැටෙනවා ටයරි දකිනවා. ශිකඩයි කෑ ගන්න නෙහෙයි ඔයාලා හැමතිස්සෙම කෑ ගහන්නේ සංවිධානාත්මක බව සහ පිරිසිදුකම ගැන නේද කියලා. අර මිනිස්සයා කියන්නේ මේ වගේ වැඩ කරන්නේ නැති රැකියාවකට කවුද අවධානය දෙන්නේ? මම මොන දේ කරත් එයාලා ගණන් ගන්නේ නැහැ කියලා. මේ වෙලාවේදී ටොනරි දකින්න බිම තිබ්බ පාර්සලේ ඉරෙනවා. ටොනරි ඉක්මනටම ගිහින් පාර්සලේ ආරක්ෂා කරගන්නවා. බොරුටෝ කෑ ගහනවා යන්න එපා. ඕක අනතුරුදායකයි ඉක්මනට එන්න කියලා. ටොනරි කෑ ගහන්නේ ඒක වැඩ කරන ඇති දෙයක් නෙමේ. එයාලා හැම තෑපෑලක්ම එනකන් ඔය සෙල්ලෙන් බලන් ඉන්නවා. ඒ නිසා අපි කවදාවත් වගකීම් මග හරින්නේ නැත්තේ කියලා. ඒක ඇහුණ ගමන් අර මිනිස්සයා ටිකක් සන්සුන් වෙනවා. සන්සුන් කිව්වේ සුළඟේ වේගය ටිකක් අඩු වෙනවා. ඒකෙන් ප්‍රයෝජනය ගත්ත බොරුටෝ ඉවාබ් දෙන්නම එක සැරේටම ගිහිල්ලා ඒ මිනිස්සයාට ඇටැක් කරගන්න පුළුවන් වෙනවා. ඒ වෙලාවේ බොරුටෝ දකිනවා එයාගේ ඇඟේ තිබෙන නිල් පාට එළිය ටික ඈත් වෙලා යනවා. ඒත් එක සැරේටම මෙයාගේ එන්නම එක ලොකු වෙන්න ගන්නවත් දකිනවා. බොරුටෝ කෑ ගහනවා තාම ඉවර නෑ. ඔයාගේ ආරක්ෂාව අඩු කරගන්න එපා කියලා. මේක බොරුටෝගේ ඇහැ නිසා එයාට පේනුනත් අනිත් අයට ඒක පේන්නේ නෑ. ඒවා අහනවා මොකක්ද වෙන්නේ කියලා. මේ වෙලාවේ බොරුටෝ කෑ ගහනවා මම ඔයාට පැනලා යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එහෙම කියලා ෂුරිගන් එක ඒ පැත්තට විසික් කරනවා. ඒත් ඒක එක සැරේටම බීතියට ගිහින් වැදිලා පිපිරෙනවා. අන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ අර වෙස්මුණු දාපු මිනිස්සයා පිටිපස්සෙන් දුවන කණ්ඩායමේ අනිත් යාළුවෝ කට්ටියව. මෙයාලා කියන්නේ මේ මිනිස්සයා ගොඩක් වේගවත් කියලා. එක සැරේටම මේ මිනිස්සයා එක තැනකින් එහා පැත්තට පනිනවා. මම ඔයාට යන්න දෙන්නේ නැහැ කියලා මැටලොත් එතනින්ම පනිනවා. ඒත් එක සැරේටම එයා බිමට වැටෙන එකයි වෙන්නේ. ඒ මිනිස්සයා එතන හිටියේ නැහැ. මෙයාලා බලන්න එයා එක සැරේටම කොහෙද ගියේ කියලා. අන්න අපිට ඊට පස්සේ පෙන්නන අර වෙස්මුණු දාපු මිනිස්සයා එක තැනකින් යන්න හදනකොට එයාට සද්දයක් ඇහිලා බලනකොට පිටිපස්සේ මික්සුකේ ඉන්නවා. ඒත් මේ දෙන්න මෙතනදී මුකුත්ම කියන්නේ නැහැ. අර වෙස්මුණු දාපු මිනිස්සයා ටික අඳුරටම යනවා. මික්සුකේගේ මූණේ හිනාවක් විතරයි පෙන්නන්නේ. ඒ මිනිස්සයා අඳුරට ගිහින් නොපෙනී ගියම මික්සුකේගේ මූණේ තිබ්බ හිනාව නැති වෙනවා පෙන්නනවා. අන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ එයාලගේ ප්‍රධානියෝ මෙතනින් ඇවිල්ලා අරගෙන යනවා. ඊට පස්සේ බොරුටෝ කියනවා දැන් නම් අපිට මේ මිනිස්සයා ගැන බය වෙන්න දෙයක් නැහැ කියලා. මේ වෙලාවේදී මෙතනට ආපු මෙටලුයි මික්සුකී කියනවා අපිට ඒ මිනිස්සයා මගහැරුණා. ඒකට සමා වෙන්න කියලා. ශිකඩායි කියනවා ඒකට කමක් නැහැ කියලා. මේ වෙලාවේ ශිකඩායි කියනවා කවුරු හරි අවතාරය හසුරනවා කියන එක දැන් පැහැදිලි. ඒත් බොරුටෝ නම් කියන්නේ මම නම් ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ කියලා. ශිකඩායි කියන්නේ නමුත් කවුරුනත් ඒ කෙනා අපිට සමීප කෙනෙක් වෙන්න ඕනි කියලා. බොරුටෝත් සමීප කෙනෙක් කියලා හිතලා හරි අපි දැන් වැඩේ ඉවර කරමු කියලා කියනවා. ශිකඩායි අහන්නේ වැඩේ මොන වැඩයක් ගැනද කියන්නේ කියලා. බොරුටෝ කියනවා අද අපි වැඩ කරේ නැත්නම් අපිට බැනුම් අහන්න තමයි වෙන්නේ කියලා. ශිකඩායි hina වෙලා කියන්නේ හරි එහෙනම් කරමුකෝ කියලා. බොරුටෝ කෑ ගහනවා ඇයි එතනට වෙලා ඔය කට්ටිය හිටගෙන ඉන්නේ එන්න ඔයාලත් උදව් කරන්න කියලා. අන්න අපිට ඊට පස්සේ එක ලාංඡනයක් පෙන්නනවා. මේකේ නිල් පාට එළියක් දකින්න පුළුවන්.
ඊට පස්සේ එක මනුස්සයෙක් කියනවා දුර්වල හදවත් ඇති අයගේ ඍණාත්මක චක්‍ර හාෂරමා සයිල විසින් නිර්මාණය කරන ලද දොරටු විවෘත කරන නව අවධි පෝෂණය කරන බවට පත්වෙනවා. අපගේ ආදරණීය පැතුම සැබෑ වෙන කාලය ලං වෙමිනුයි තියෙන්නේ. එහෙම කියද්දිම අද කොටස මෙතනින් ඉවර වෙනවා.